ඉතින් guys මම මෙතන කතා කරන කොහොමද ඔයාගේ TikTok account එකට mobile gaming කියන මෙන්න මේ option එක enable කරගන්න කොහොමද කියලා. ඉතින් ගොඩක් කට්ටියට followers 1000ක් ආවට මෙන්න මේ mobile gaming කියන option එක enable වෙන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාට ඒක ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ වෙනකම් බලන්න. ඉතින් මම දැක ගොඩක් කට්ටිය fake videos දාලා තිබ්බා. අරම කරාම ගන්නවලා මෙහෙම කරාම ගන්න පුළුවන් report කරන්න. ඉතින් report කරලිය මුකුත් නැති report කරාට ගන්නත් බෑ ඔයාට. ඉතින් මම කියලා දෙන්න මේක හරියටම ගන්න විදිය. ඉතින් ඉවරනකම් බලන්න. මේක 100%ක් වැඩ කරනවා. මමත් ගත්තේ මේ විදියට. ඉතින් ඒක නිසා හැමෝටම මේක වැඩ කරනවා. ඉවරනකම් බලන්න කියලා එල්ලා සිටිනවා. ඉතින් subscribe එකක් දාලා bell icon එකත් ඔයාලා දෙන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ හොඳ like එකකුත් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් guys අපි වලට යන්න. ඉතින් guys ඔයාලා ඉස්සෙල්ලාම වගේ පොඩි step ටිකක් අපිට මේක කරන්න තියෙනවා. ඉතින් පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඔයාගේ account එකට ඇවිල්ලා මෙතන උඩ තියෙන ඉඩි කෑල් තුනක් අන්න එක touch කර ගන්න ඕන. ඒකට ගිහිල්ලා settings and privacy වලට ගිහිල්ලා අපිට ඒකට මෙන්න මේ ඔයාගේ TikTok account එක business account එකක් කරගන්න ඕන. ඉතින් මේ business account එක හැමදාම තියාගන්න ඕනේ නැහැ. අපිට මේක on කරගන්නකම් විතරයි අපිට මේක business account එකක් කරගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ පුළුවන් ඔයාට ආයෙත් personal account එකක් බවට පත් කරගන්න. ඉතින් switch to business account වලට යන්න. ඒකට ගිහිල්ලා මේක next දීගෙන යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන choose category කියලා තියෙනවා. choose a category. මෙන්න මෙතනින් gaming කියන එක දීලා next දෙන්න පුළුවන් ඔයාට. next දීලා මෙන්න මේකට කැමති නම් email එකක් add කරගන්න පුළුවන්. ඉතින් මට නම් අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි skip කරගන්නවා. ඒ like එකක් දාන්න අමතක කරන්න බෑ. හැමෝම like එකක් දාන්න. හරි. ඉතින් guys ඔයා ඒක කරාට පස්සේ ඔයා business account එකක් බවට පත් කරගත්තට පස්සේ ඔයාගේ TikTok account එක අනිවාර්යයෙන්ම gameplay videos ඔයා upload කරන්න ඕන. ඒ කියන්නේ ඔයා gameplay videos 3-4ක්වත් අනිවාර්යයෙන්ම upload කරන්න ඕන. දැන් ඔයාලට හිතන ඇති දැන් මගේ account එකේ gameplay videos නැහැ කියලා. ඉතින් මම කලින් upload කරා. කලින් upload කරලා තමයි මම මේක කරගත්තේ. ඉතින් මම මේ step ටික ඔක්කොම කරගත්ත හරියටම. ඉතින් ඉවරකම් බලන්න තව ස්ටෙප් කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි මේ gameplay videos upload කරන්න TikTok එකට අපි අඟවන්න ඕන අපි ගේම කෙනෙක් කියලා. ඉතින් හින්දා ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාගේ live වලට යන්න මේ plus icon එකට ගිහිල්ලා මෙන්න මේ live වලට යන්න. ඉතින් කොහොමද ඔයාලා live කියන option එක හම් වෙන device camera කියන එකත් එක්කම මෙන්න මේ mobile gaming කියන එක තමයි ගොඩක් කටට හම්බෙන්නේ නැත්තේ. ඉතින් අවුලක් නැහැ. device camera එකට ගිහිල්ලා ඔයාට live එකක් යන්න වෙනවා. ඉතින් ඒක වැඩි ගාණක් හිතන්න එපා. live එකක් යනවා කියන්නේ මෙන්න මෙතන add topic වලට ගිහිල්ලා ඔයාට gaming කියන එක select කර ගන්න ඕන. gaming එක select කරලා ඔයාට කැමති ගේමක් දාන්න පුළුවන්. ඕනම ගේමක්. දැන් උඩම තියෙන එක දැන් අපි select කරගමු. එහෙම දාලා මොකක් හරි goal එකක් දාගෙන ඔයාට පුළුවන් goal එකක් දාගන්න ඕනේ. මොකක් හරි මෙන්න මෙතන type කරගෙන go live කියන දෙන්න තියෙන්නේ. ඉතින් මුකුත් මූණ දීලා කතා කරන්න දෙයක් නැහැ. ඔයාලා නිකන් live එක දීලා විනාඩි 15ක් විතර තියන්න තමයි තියෙන්නේ. ඉතින් 3-4 සැරයක් මේක දවසක සැරයක් ගන්න කරන්න ඕන. උබරම දවස් 2-3ක් කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම live කියන option mobile gaming කියන option එක enable වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් මගෙත් එහෙම තමයි වැඩ කරේ. මේක හැමෝටම වැඩ කරනවා. ඉතින් ඔයා try කරලා බලන්න. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා like එකක් දාලා subscribe කරන්න අමතක ගන්න එපා.